මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ කොහොමද උදෑසන ආහාර වේලක් ලේසියෙන්ම හදාගන්නේ කියන එක. සාමාන්‍යයෙන් කෙනෙකුට නිරෝගීවත්ව ජීවත් වෙන්න නම් උදෑසන ආහාර වේලෙන් කැලරි 300ක් 500ක් අතර ප්‍රමාණයක් ඕන වෙනවා. මේ මම කියලා දෙන්න යන ස්මූදි එකෙන් උදෑසන ආහාර වේලෙන් කැලරි 360ක පමණ ප්‍රමාණයක් ලේසියෙන් ලබා ගන්න පුළුවන්. විශේෂත්වය තමයි අපිට ඒ ස්මූදියෙන් කැලරි ප්‍රමාණයක් හම්බ වෙනවා වගේම වැඩිහිටි අපිට නිරෝගීමත්ව ජීවත් වෙන්න ඕන කරන පෝෂ්‍ය පදාර්ථ හුඟක් දේවල් මේ ස්මූදිය අඩංගු වෙනවා. ඒ වගේම අපේ රුධිර සංසරණ පද්ධතිය පිරිසිදුව පවත්වාගෙන යන්න ඕන කරන පෝෂ්‍ය පදාර්ථත් මේ ස්මූදිය අඩංගු වෙනවා. මම මේ වීඩියෝ එක කරලා ඉවරලා අවසානයේදී කියලා දෙන්නම් මේ තියෙන පෝෂක පදාර්ථ මොනවද, ඒවයින් තියෙන ප්‍රයෝජන මොනවද කියන එක. ඉස්සෙල්ලා අපි බලමු මේ ස්මූදිය හදන්න. අපි ඉස්සෙල්ලා බලමු ඕන කරන ද්‍රව්‍ය මොනවද කියලා. මෙතන තියෙනවා මද ඉවත් කරපු රටින්දි 6ක් තියෙනවා. කජු මද මෙතන 10ක් තියෙනවා. ආමන්ඩ් 15ක් විතර මෙතන තියෙනවා. බේසිල් සීඩ්ස් බේසිල් ඇට මෙතන තියෙනවා මේස් හැඳි භාගයක්. ඒ වගේම අපිට ඕන කරනවා එනසල් කුඩු කරපු වයින් තේ හැන්දක්. නැවුම් එලකිරි ඕන කරනවා කෝප භාගයක් මුලදී. අපි පස්සේ තව භාගයක් විතර ඇඩ් කරනවා. මුලදීම කරන්න ඕන ඉස්සෙල්ලා මේ වගේ පොඩි බෝල් එකක් අරගෙන මේ රටින්දි පොඩි කෑලි වලට කඩා ගන්න. ඊට පස්සේදී කජු මද නම් මෙතන දැන්ටම පොඩ්ඩක් කැඩිලා වගේ තියෙන්නේ. ඒවත් පොඩියට මේකට කඩාගෙන දාගන්න. අපි කඩා ගන්නත් පුළුවන්, නැත්නම් පීයකින් කපා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ ආමන්ඩ් ටිකත් අපි පොඩියට කපා ගමු. මේ විදියට ආමන්ඩ් ටික මෙහෙම කපලා එකට දාගෙන ඊට පස්සේ අපි නැවුම් කිරි කෝප භාගයක් මේකට එකතු කරනවා. මේක සාමාන්‍යයෙන් වැහෙන්න වගේ එකතු කරන්න ඕන. කළා අපි මේක විනාඩි 15ක් විතර තියන්න අරිමු පෙඟෙන්න. ඒ අතරේදී අපි මේ බේසිල් සීඩ්ස් ටිකක් වතුර කෝප භාගයක් මම මෙතන අරගෙන තිනවා. ඒකට දාලා ඒකත් විනාඩි 10ක් 15ක් විතර තියන්න අරිමු. මේ තියෙන්නේ අර අපි විනාඩි 15ක් විතර පෙඟෙන්න තියමු මිශ්‍රණය. දැන් මම ඒක බ්ලෙන්ඩර් කප් එකට දාලා ඒක හොඳට කොටා ගන්නවා. බ්ලෙන්ඩ් කර ගන්නවා. නැවුම් කිරි මදි නම් තව ටිකක් ඒකට එකතු කරගන්න පුළුවන්. කරගෙන අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගමු.
කරගත්ත මිශ්‍රණය ඒකට අපි දැන් දාමු කුඩු කරගත්ත එනසල් තේ හැන්දයි අර බේසිල් සීඩ්ස් පොඟවපු ටිකයි දාලා කප්පරයක් විතර අපි ආපහු බ්ලෙන්ඩ් කරගමු. හොඳට මිශ්‍ර ඊට පස්සේ ඔයගොල්ලන්ට කැමති මොනවෙන් හරි මේක ඩෙකරේට් කරගන්න පුළුවන්. ඕනනම් තව මොනවා හරි ආමන්ඩ් පවුඩර් ටිකක් උඩින් දාලා හරි මේ විදිහට ඩෙකරේට් කරලා පානය කරන්න පුළුවන්. මේ ස්මූතියේ තියෙන පෝෂක පදාර්ථ මොනවද කියන එක මේ වගුවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම අපි බලමු මේ ස්මූතිය පානය කිරීමෙන් අපිට ලැබෙන සෞඛ්‍ය වාසි මොනවද කියලා. ප්‍රධානම එකක් තමයි මේකේ තියෙනවා පිළිකානාශක ගුණය. ඊට අමතරින් විශේෂයෙන්ම වැඩිහිටි අපට ඕන කරන හොඳ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට ඕන කරන පෝෂක පදාර්ථත් මේ ස්මූතියේ තියෙනවා. ඒ වගේම අපේ අස්ථි පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යන්නත් මේ පෝෂක පදාර්ථ උපකාර වෙනවා. විශේෂයෙන්ම අපේ ශරීරයේ සීනි මට්ටම සමතුලිතව පවත්වාගෙන යන්නත් මේ ස්මූතියේ තියෙන පෝෂක පදාර්ථ උපකාර වෙනවා. ඉතින් අපි මේ වගේම තව වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබ සැමට සුබ දවසක්.